ලංකාවේ රෝහල් 140කට ආසන්න ප්‍රමාණයක සේවයේ නිරත වෙලා ඉන්න විකිරණ තාක්ෂණවේදීන් 700කට වැඩි ප්‍රමාණයකට නැවතත් වාරයක් වර්ජනයකට එකතු වෙන්න කියලා ආරාධනාවක් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් සිදු කරමින් ඉන්නවා. ඒ කාරණාව ගැන අපි තවදුරටත් පැහැදිලි කිරීමක් කළොත් මේ වෙනකොට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය 28 වෙනිදා උදෑසන 8ට ආරම්භ කරන්න තිබුණු අඛණ්ඩ වැඩ වර්ජනය తాවකාලිකව අත්හිටුවලා ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙනකන් බලන් ඉන්න වෙලාවක් මේක. ගැටලුව විසඳීම සඳහා 27 වෙනිදා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවේදී විකිරණ තාක්ෂණවේදී නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කරේ පැය 48ක කාලයක් ලබා දෙන්න. පැය 48ක කාලයක් තුල මෙම ගැටලුවට විසඳුම ලබා දෙනවාය කියලා. මේ වෙනකොට පැය 48 ඒවා 3ක් අවසන් වෙලා හමාරයි. සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා පොරොන්දු වෙච්ච පැය 48 කාලය තුල ලබා දීපු එකඟතාවයන් තාම ඉෂ්ට කරලා නැහැ. අපි මේ වෙලාවේ දන්න කාරණාවක් තමයි මේ විසඳුම් ලබා දෙන එක ප්‍රමාද කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න එක්තරා නිලධාරීන් කොට්ටාසයක්. මේක තමයි තිබෙන බරපතලම తত্ত্বය. අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරිය ආවරණය කරන පුද්ගලයාගේ විනය විරෝධී සදාචාර විරෝධී එව නැත්නම් රෝගීන් අවදානමට ලක් කරන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමයි අපි මේ අරගලයට එකතු වුණේ. එහිදී ඔහු සුදුසුකම් නොලත් පුද්ගලයෙක් රෝහල තුලට රැගෙන විත් අවුරුදු 3ක කාලයක් තිස්සේ ඔහු වරින් වර රෝගීන්ව අවදානම් විකිරණයට භාජනය කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පැමිණිලි කරා කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඒ නිලධාරියට විරුද්ධව ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මෙන්න මේ හේතුව හින්දා අපිට සිද්ධ වුණා පහුගිය 21 වෙනිදා දිවයින පුරා සියලුම රෝහල් වල වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන්න. වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවාය කියලා දැනුම් දුන්නයින් පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් සාකච්ඡාවක් ලැබෙනවා පහුගිය 20 වෙනිදා. ඒ සාකච්ඡාවේදී අපි පැහැදිලිව මේ කාරණා සියල්ල ඉදිරිපත් කළා. අපි අපේ ඉල්ලීම උනේ දැන්වත් නිවැරදි විමර්ශනයක් කරන්නේ විමර්ශනය කරනවා නම් මේ වරද කරන පුද්ගලයාව ඒ අදාළ තනතුරෙන් සහ රෝහලෙන් తాවකාලිකව ඉවත් කරන්න කියන ඉල්ලීම. ඉතින් ඒ වෙලාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කිව්වේ මට තනියම එහෙම තීන්දුවක් ගන්න බෑ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කරන්න ඕනේ කියන එක. කොහොම වුණත් එදා දවස තුල එතනින් එහාට අපිට කිසිදු එකකතාවයක් උත්තරයක් ලැබුණේ නැහැ. ඒක හින්දාම අපිට සිද්ධ වුණා 21 වෙනිදා පැය 24ක වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන්න. කොහොමවත් 21 වෙනිදා නැවතත් වාරයක් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සාකච්ඡාවක් ලබා දුන්නා. ඒ සාකච්ඡාවේදී එතුමන් පිළිගත්ත මේ වරද සම්බන්ධයෙන් ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා පොරොන්දුවක් දුන්නා. ඒ සම්බන්ධයෙන් යම් කාලයක් දවස් 2ක 3ක කාලයක් ලබා දෙන්න කියන ඉල්ලීම කරා. ඒ ඉල්ලීමත් එක්ක අපි සතියක කාලයකට වර්ජන ක්‍රියාමාර්ගය తాවකාලිකව අත්හිටුවා. උත්තරයක් ලැබෙන්නේ නැති තැන අපි 28 වෙනිදා සිට නැවතත් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වෙනවා කියන නිවේදනය නිකුත් කරමින් ඒකට සූදානම් වුණා. මේ සූදානමත් එක්ක සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා නැවතත් වාරයක් හංසක විජයමුනි මහත්මයා නැවතත් වාරයක් 27 වෙනිදා අපිත් සමග සාකච්ඡා කරනවා. ඔහු මේ වෙලාවේ පිළිගත්තා මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ ප්‍රමාදයක් සිද්ධ වෙනවාය. ඒක කඩිනම් කළ යුතුයි කියන කාරණාව ඔහු කිව්වා. ඔහුගේ කාරුණික ඉල්ලීමක් තිබ්බා පැය 48ක කාලයක් දෙන්න විමර්ශනයට අදාළ අතුරු වාර්තාවක් ලබාගෙන ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ සම්බන්ධිනුත් අපි අවධානය යොමු කරා. මොකද අපිට රෝගීන් සමග බේර ගන්න ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ගැටලුව විසඳ ගන්න වැරද කරන පුද්ගලයන්ට දඬුවම් ලබා දීම පමණයි. ඒකින්ද අපි සංගමයක් විදිහට රෝගීන්ව අපේට තියාගන්නේ නැතුව වර්ජන ක්‍රියාමාර්ගයන්ට යන්නේ නැතුව නැවතත් වර්ජන ක්‍රියාමාර්ගය తాවකාලිකව අත්හිටුවීමට තීරණය කළා. කොහොමවත් මේ කාලය තුල අපි අභ්‍යන්තරව සොයා බැලීමක් කරා. සෞඛ්‍ය ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා පොරොන්දු වෙච්ච ආකාරයටම අතුරු වාර්තාවක්
ලබාගෙන තිබුණා. පැය 48ක කාලයක් තුල එම අතුරු වාර්තාව විමර්ශන අංශය විසින් අතිරේක ලේකම් පාලන එක වෙත ලබා දීලා තිබුණා සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දීලා තිබුණා. ඒකේ නිර්දේශ ලබා දීලා තිබුණා මේ සම්බන්ධයෙන් සිදු කළ යුතු ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නියෝග ක්‍රියාත්මක කරන්න සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යොමු කරලා තියෙනවා කියන එක තමයි අපිට මේ වෙනකොට වාර්තා වෙලා තිබෙන්නේ. අද වෙනතුරුත් ඒ කියන්නේ 27 වෙනිදා ඉඳලා පැය 48ක් ගියන් පස්සේ 29 වෙනිදා වෙනකොට මේ සම්බන්ධයෙන් තීරණය ඇවිල්ලා අතුරු වාර්තාවේ තීරණය ඇවිල්ලා ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරන්න කියලා උපදෙස් ලබා දීලා දවස් 4කට වැඩි කාලයක් ගත වෙලා තිබෙන්නේ මේ වෙනකොට. එතකොට එවැනි තත්වයක් යටතේ දවස් 4ක කාලයකුත් මොවුන් ගත කරලා තිබෙනවා අදාළ නියෝග ක්‍රියාත්මක කරන්නේ නැතුව. මේක බරපතල ප්‍රශ්නයක්. අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාට කියනවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල තවමත් මේ අදිසි හස්තයන් ක්‍රියාත්මක වෙමින් සිටිනවා. මේ ආකාරයේ වැරදි කරන රෝගීන් අවදානමට හෙළන නිලධාරීන්ව ආරක්ෂා කරන නිලධාරීන් කොට්ටාශයක් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල තිබෙනවා. සිටිනවා. අපිට තියෙන බරපතල ප්‍රශ්නය මෙන්න මේක තමයි. අපි දිගින් දිගටම කියපු කාරණාව සෞඛ්‍ය වෘත්තිකයන් දිගින් දිගටම මේ වර්ජන ක්‍රියාමාර්ගයන්ට යොමු කරවගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුලම සිටින නිලධාරීන් විසින් ඔවුන්ගේ වගකීම පැහැර හරිනවා. එහෙමත් නැත්නම් ඒ සඳහා වැඩිපුර කාලයක් ගන්නවා. ඒ තත්ත්වයක් එක්ක සෞඛ්‍ය සේවාව තුල ඉන්න වෘත්තිකයන් ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් අරගලයන්ට යොමු වෙනවා. මේක බරපතල තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා දිගින් දිගටම කිව්වා. කොහොමුණත් අපි ඒකයි කිව්වේ මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විකිරණ තාක්ෂණ වේදීන්ට නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයට එන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා, කරමින් තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්න දැන් සූදානම්. මේ වෙනකොට අපි අපේ විධායක කමිටුවේදී තීරණයක් ගත්තා 9 වෙනිදා සිට නැවතත් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න. මොකද මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන්නෙම රෝගීන්ගේ යහපත වෙනුවෙන් එක් පැත්තකින් අනිත් පැත්තෙන් මේ රාජ්‍ය සේවයේ සිද්ධ වෙන අකටයුතුකම් වළක්වා ගැනීම සම්බන්ධයෙන් රෝගීන්ව විකිරණ අවදානමකට හෙලන්න මේ වගේ නිලධාරීන්ට කිසිදු අයිතිවාසිකමක් නැහැ, හැකියාවක් නැහැ. ඔවුන් සිටින්නෙම විකිරණ තාක්ෂණ වේදීන් සිටින්නෙම රෝගීන් විකිරණයෙන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට අදාළ පරීක්ෂණ ආරක්ෂිතව සිදු කිරීම සඳහා ප්‍රතිකාර ආරක්ෂිතව සිදු කිරීම සඳහා ඒ වගකීම අපි ඉෂ්ට කරද්දී මේ පාලකයන් පරිපාලකයන් මේක සිද්ධ කරන්නේ නැත්නම් මේක බරපතල තත්ත්වයක්. කොහොම වුණත් අපි හෙට දවසේ අපේ පළාත් සම්බන්ධීකාරවරුන් ඇතුළු විධායක කමිටුව නැවතත් රැස් කරනවා. 9 වෙනිදා සිට සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණය තීන්දුව ගන්නවා. කොයි ආකාරයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට නිරත වෙන්නේ කියන එක අපි තීරණය කරනවා. කොහොම වුණත් 9 වෙනිදා සිට නැවතත් අපි අපේ ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඔබතුමන්ලා දෙපළ විසින් අපෙන් ඉල්ලීම කරපු සාධාරණ කාලය අපි ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි වර්ජන ක්‍රියාමාර්ග නවත්තලා මැදිහත් වීම කරලා තිබෙනවා. අවාසනාවකට කාරණාව ඔබතුමන් ලබා දෙන උපදෙස් පිළිනොගන්න විමර්ශනාංශය විසින් ලබා දෙන අවසන් නිරීක්ෂණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් කොට්ටාශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ ඉන්නවා. මේ සම්බන්ධයෙන් සොයා බලන්න තව දවස් කිහිපයක් තිබෙනවා. වර්ජන ක්‍රියාමාර්ග සාමකාමීව විසඳා ගැනීමේ හැකියාවක් තිබෙනවා. එවැනි තත්ත්වයකට අවශ්‍ය මැදිහත් වීම කරන්න මේ නිලධාරීන් සම්බන්ධයෙන් අදිසි හස්තයන් සම්බන්ධයෙන් සුවිශේෂ විමර්ශනයක් කරන්න ඔවුන් සම්බන්ධයෙන් කඩිනම් තීන්දුව తీරන ගන්න කියන ඉල්ලීම අපි මේ වෙලාව කරනවා. එහෙම නැතිනොත් නැවතත් විකිරණ තාක්ෂණ වේදීන් වර්ජන ක්‍රියාමාර්ගය දිගටම සිදු කරගෙන යනවා. අපිට මේ ක්‍රියාමාර්ගය අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් විදිහට තමයි සිද්ධ කරන්න සිදු වෙන්නේ. කොහොම වුණත් අපිට මේ තීරණය ගැනීමේදී රෝගීන්ට සිදුවෙන අපහසුතාවය තමයි අපි විශේෂයෙන්ම සැලකිල්ලට ගන්න වෙන්නේ. මොකද රෝගීන් මෙවැනි කාරණා ඔස්සේ අපහසුතාවයටපත් වීම වළක්වා ගැනීමට අපේ පැත්තෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි ගනිමින් සිටිනවා. අවාසනාවකට මොන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුණත් රෝගීන්ට යම් අපහසුතාවයක් සිද්ධ වෙනවා.